Hello, welcome to SG Vlog Sitting. අද නම් අරගෙන ඇවිල්ලා තියෙන්නේ eating challenge එක. ඉතින් මේ අපේ දෙවෙනි eating challenge එක වෙන්න ඕනේ. දෙවෙනි එක අදත් ඇවිල්ලා ඉන්න පැරදෙන්න. ඔය ඉතින් මේ මූත් එක කොහෙද හැරෙන්නවත් බෑ. ඇත්තටම කිව්වොත් මේ තියෙනවානේ කන කෑම. ඉතින් අපි බලමු. ඉතින් අද ගිනල්ලා තියෙනවා පරාට තියෙනවා. ඉතින් අපිට දීලා තියෙනවා chicken curry එකක් තියෙනවා. ඒ වගේම පරිප්පුවක් තියෙනවා. පරාට විතර තියෙනවා 16ක්. දෙන්න මේක කන්න ඕනේ 16ම 8 බෙදාගෙන කන්න ඕනේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම පෙරදෙන එක්කෙනාට තියෙනවා මේ සමීරට තියෙනවා මිරිස් කරලා මේ මෙතන මිරිස් කරලා තියෙනවා. ඔක තියෙන සමීර මේ වීඩියෝ එක අවසානයේ කන්න බලන්න ඉන්නේ. ඔව් අපි බලමු මම කයිද මූ කයිද කියලා. ඉතින් වැඩේ පටන් ගමු එහෙනම්. ජය වේවා කියලා. පටන් ගන්නනේ. මේ දාගමු අපි 1 2 3ක් දාගත්තා දැන්. පටන් ගමු නේද? මේ විදිහට ඉස්සලා කාණ්ඩේ කල්ලා ඉන්නවා. ඔබ කන්නේ දෙන්නේ මම කන්නේ. පිරිසයි බලපෑම. අර ඔක්කොම ගන්නවා මඩට ටිකක් ඉදල්කට වගේ. අද කාලේ පරාටත් හරි ගණන්ද? ඔය පරාටේ 50ක් විතර වෙනවනේ. සෝස් එක ගෙනාවා. පරාට රොක්කෝකුත් දෙනවා. මේක වෙන මාතරයක් තියෙන්නේ මේක දාගෙන ගන්න ආවහන් වල. අපි දැන් කලින් කරා eating challenge එක. මතකද? අවුරුද්ද විතර කලින්. අවුරුද්දක් දෙකක් විතර වෙනවා. fried rice challenge එකක් තිබ්බේ. අවුරුදු නම් කොච්චර කරා පහක් කරලා. අදම සමීරට බවක එක මිරිස් කරලා ඉන්නේ. ඒක උනා මේක rice එක. මාරේ මේක කාලේ හරි ඉතින් ඔයාලත් නැගිට්ටේ මම දෙකේ ගත්තේ.
විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ඒ වීඩියෝ බලන්න කලින් ඊට ඇරයා ඉන්නවනම් මට වයින්නවා කමෙන්ට් කරලා උඩ මෙච්චර කන්න දෙන්නවා කියලා. කරන්න දෙයක් නෑ මට. මාත් එක්ක ඉන්නවනම් කණ්ඩෝ කියලා. මොකද නෑ මට ඉන්බොක්ස් එක මැසේජ් දානවා මට කමෙන්ට් එකවලු. බයිනස් කරා මම කියන්නේ. උඹලෙන් කියන්නේ ඒක කරනවා. गाड़ी में एसी हो जाता है ඒදී මොනවා විදියට කරනවද सुनाई देखा ही पहाड़ी अगर तुम्हें आया තව හක් හැමෝ දිනනවා मेरा ऊपर डालेंगे මෙහෙම හැබැයි දෙන්නම කාර්ය වරුණොත් ඉතින් අය මේ මිරිස් කන්න බෑ එහෙනම් දෙන්නම බාග බාග කන්න උදේලා නෑ එහෙනම් මිස් කන්න සෝස් එක දාන්න බෑ සෝස් එක දාන්නවා ස්පිරිවා මේකට දුම දාන උණු පිටින් යනවා දැන් නෙමෙයි මොන්ටන් ලියුවක් කියනවා මේක නම් එක පොරට දෙන්නේ හරිනේ නේද මොනකට හොඳ ඩාට නම් දියනවා මේ නයි කුච්චි දානවා ඉත දානවත් දන්නේ අර කරේ
කෑවා. මම 7ක් කෑවා. සමීරේ 2ක් විතරයි. මගේ 1ක් විතරයි. ඒතර වැඩිපුරම කාලා තියෙන්නේ මම. ඒ කියන්නේ මිරිස් කරලා කන්න ඕනේ මම. ඔව්. හැබැයි අසාධාරණ බා මේක මේ ලොකු එකක් මේ. මෙහෙමනේ. ගිය සැරේ කොච්චි කෑවා කොච්චි 5ක්. දැන් කොච්චි 5ක් වෙනකොට මේ එකක් නෙවෙයි කිව්වේ. දැන් මම එක මිරිස් කරලා කනවා. දැන් ඉතින් සමීර මිරිස් කරනවා බලන්න දෙයි. එහෙනම් ගයිස් අපි දැන් මිරිස් කරලා කන්න යන්නේ. මේ පේනවනේ. අවුලක් නැහැ සැරේ. එතෙදි මේක. සැර නැතුව දිනේ. සැර නැතුව ටික හිතෙනවා. ඒකට සැරයි. හැබැයි මෙහෙමයි. භාගයක් අම්බා. මෙච්චර කාලයක් මේ මෙරෙයිවද? මෙහෙමනේ. මං එහා කොච්චි 5ක් දෙන්න කියලා නැත්නම් එක මිරිස් කරලා. එක මිරිස් කරලා කිව්ව වෙන්නේ. අයිතන දැන් යකෝ කොච්චි පහක් කොයි තියෙන මිරිස් කරලා. ඇත්තටම මේ අසාධාරණ මේ වැඩේ නෑ. මේවා තනිකරම කුමන්ත්‍රණ බා. ඒක තමයි මේ චැලෙන්ජ් එක බාර ගන්න කලින් දැනගන්න ඕනේ ඉතින්. දැන් මේක ඔක්කොම ගන්න ඕනේ කියන්නේ. ඔක්කොම ගන්න ඕනේ. මොකද කරන්නේ මේ නෑ මොකද එහෙමනේ. නෑ ඉතින් සමීර මිරිස් කරලා කනවා. තොරම් දුන්න කන්න ඕනේ. කන්න ඕනේ. කන්න ඕනේ. මොකද කරන්නේ? මොකම කරන්නේ. ඒ අසාධාරණ නේ බා. අම්මා මම වල වතුරෙකුත් දියවලා ඉන්නේ. වතුර බිනා වැඩි පටන් ගමු. මතයි. තරමයි. ඔක්කොම ගන්න බෑ. සලත් මේ ඔක්කොම ගන්න බෑ. බඩ පිරලාගෙන ඉන්නනේ. ඒක කන්න දෙයක් වන්නේ. ගිලින්න බෑ. මිරිස් කරන බායන්න ගන්නවා. කොහොමද මිරිස් කරනවා? මචං සරණයි මචං. කරන්නේ අලුත් වීඩියෝ චැලෙන්ජ් එකකින් හම්බෙමු. අද එනවා මල් කන දානවා. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඊළඟට වීඩියෝ චැලෙන්ජ් එකේ මොකක්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒකම අතල්ලා එන්නම්. එහෙනම් අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපේ Facebook, Instagram, TikTok follow කරන්න. link description එකේ දාලා තියෙනවා. ජය වේවා. මට සීඩියක් ගෙනලා දීපන් මම කරත් එක්ක ගිහින් ඒ මොනේ චෙක් කරන්නේ නැත්නම් කොහෙද බං මේ